මේ ආනමඩුව කියන පළාත ගොඩාක් දුෂ්කරයි. අවුව වැඩි. අපිට ගොවිතැනක් කරගන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා මම වෙල්ඩින් වැඩ කරා. වෙල්ඩින් වැඩ කරලත් ලොකු ආදායමක් අපිට නැහැ. ඒ හින්දා අපි කල්පනා කරා අපිට සුදුසු මොනවද? අපි දන්න රස්සාව මොකද්ද? මගේ නෝනාගේ ගමේ තමයි මේ ගොටුකොළ මුකුණු වෙන්න කංකුම් කියන වර්ග කීර වර්ග ප්‍රසිද්ධ. මගේ නෝනාගේ රස්සාව ගොටුකොළ මුකුණු වෙන්න කියන රස්සාවනේ ගොවිපළනේ. එතකොට මම ඒකෙන් තේරුම් ගත්ත අපිටත් මේ දේ කරොත් අපිට දිනුවක් වෙන්න පුළුවන් කියලා. ඒ නෝනාගේ තාත්තගෙන් අම්මගෙන් ගත්ත ආభాසෙත් එක්ක ඒ දැනුමත් එක්ක අපි මේ ගොටුකොළ වගාව මුලින් පටන් ගත්තා. නමුත් මේ තියෙන වටපිටාවත් එක්ක සත්ව හානිය වැඩි. ඊටත් එහෙන් වතුර ප්‍රශ්න තියෙනවා අපිට. එතකොට ඕක කල්පනා කර කර ඉද්දී මට හම්බ වුණා අපේ AI මිස්. ඊට පස්සේ මිස්ගේ මාර්ගෙන් මට මේ වැව්ගම් පුපුදුව නිලධාරි මහත්තුරු හම්බ වෙලා ඒ කතා කරලා අපි කරන්න සුදුසු මොනවද? එතකොට මේ ජල කළමනාකරණය කරන්න කොහොමද? පලිබෝධනාශක භාවිතා කරන ක්‍රමවේද? එතකොට අඩු ජලයකින් අපිට කරගන්න පුළුවන් උපරිම ලාභය ගන්නෙ කොහොමද? ඔය කියන සෑම දෙයක්ම කියලා දීලා නිතර මාව දැනුවත් කරා. වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ තට්ටෑව කියන ග්‍රාමධාරී කොට්ටාශයේ අපි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන් ගෙවතු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ සහ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ගොවින් තෝරා ගැනීමේ කටයුතු සිදු කළා. විශේෂයෙන් මේ කොට්ටාශය ගත්තාම ජලය අපහසු ගොවින්ට ජලය ලබා ගැනීමේ අපහසුකම් විශාල වශයෙන් තියෙන කොට්ටාශයක්. ඒ අනුව අපි විශේෂයෙන් බැලුවා ගෙවතු සකස් කිරීමේදී ජල පද්ධතිය කියන්නේ විශේෂයෙන් ඒක විසුරුම් ජල පද්ධතිය ජලය පිරිමහගෙන ඔවුන් කොහොමද ගොවිතැන්ට හුරු කරවා ගන්න, ඒ වගේම ව්‍යාපාරික මට්ටමට කොහොමද ඔවුන් ගෙනියන්නේ කියන එක අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ වගේම ව්‍යාපෘතිය හැටියට අපි වැව්ගම් පුබුදු ව්‍යාපෘතියත් ඒකරාශී වෙලා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට අපි කොට්ටාශයේ සෑම නිවසක් ගැනම අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව ජලය ලබා ගැනීමට පහසුකම් පොඩ්ඩක් හෝ තියෙන කට්ටිය අපි තෝරාගෙන මේ විසුරුම් ජල පද්ධතිය දීලා දැනට මෙවැනි කියන්නේ ව්‍යාපාරික මට්ටමේ කටයුතු කරන ගොවීන් 7 දෙනෙක් අපි හඳුනාගත්තා. උන් දැන් මේ ගොවිතැන ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මට උපදෙස් දෙනවත් එක්කම මේ වතුරමල් පද්ධතියක් මට දුන්නා. ජල කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා දීලා මගේ අඩුපාඩු ප්‍රශ්න බැලුවා මොනවද මේකේ තියෙන අඩුපාඩුව. ඒ දේවල් බලලා ඉවරලා මට මේ ගොවිපළ මේ විදිහට කරන්න කියලා උපදෙස් දුන්නා. මේ කාස්ට් එකේ වගා කරන්න බැරි පලා වර්ග අද මම වවලා තියෙනවා. ඒ කියන්නේ මේ ආනමඩුවේ මම වවලා තියෙනවා. වවලා තොග වශයෙන් දෙන්න පුළුවන් හොඳ ගොවි මහත්තයෙක් කියලා ඉන්නවා මම.